තේන එක නවත්ත ගන්න විසඳුමක් දෙන්නකෝ. නිදිමත එන එක ක්ලාස් එකේදී නිකම්ම නිින්ද යනවා. ඒකට විසඳුමක් නැහැ ඉතින්. නිදා ගන්න තමයි විසඳුම. නිදාගෙන හැබැයි හොඳ වැඩක් කරන්න පුළුවන්. නිින්ද යනවා නම් ඔච්චරම ඔක නවත්තන්න බෑ. මොන මොරාල් එක ගත්තත් බෑ. මම පන්ති වලින් නැගිටලා ගිහිල්ලා තියෙනවා. පාර දිගෙත් ඇවිදලා තියෙනවා. ඒ කියන්නේ පන්ති වල ඉඳලා මටම මං ගැන කලකිරලා මං යනවා. කාලකන්ණියෙක් කියලා බැන බැන යනවා. ඊට පස්සේ දවසක් පාර මැදදී මට මතක් වුණා දෙයියනේ අම්මගේ අප්පච්චිගේ සල්ලි වලින් නේද මම මේ ඇවිල්ලා පන්තිර නිදියන්නේ කියලා. ආයි ගියා ක්ලාස් එකට. ඊට පස්සේ වැඩේ කියලා නිදාගත්තට පස්සේ වැඩේ තනියම කරගන්න පුළුවන්. ඒක තමයි මම දැකපු හොඳම දේ. තනියෙන් කරනවනේ. දැන් පන්තියේදී නිදා ගන්නවා කියමුකෝ. ගෙදර ගිහිල්ලා බලද්දි දැන් තේරෙන්නේ නැහනේ. නෝට් බෙලුවට එහෙම මැත්ස් තේරුම් ගන්න බෑනේ. තනියම ස්ටඩි කරලා ගණන් වල තීරය හදාගෙන තනියෙන් වැඩක් කරගත්තම ජීවිතේට අමතක වෙන්නේ. අන්න ඒක පුළුවන් නම් කරන්න. ඒක තමයි කරන්න තියෙන හොඳම. තනියෙන් කරන්නකෝ. මොකද ඔය හැම දෙයක්ම කවුරුවත් නිකන් පහලව කරපු දේවල් නෙමෙයි. කියන්නේ හැමදේම තාර්කිකව කරපු දේවල් නේ. ඒ නිසා හරියට පොයින්ට් එක ගත්තොත් තනියෙන් කරගන්න එක ජීවිතේට අමතක වෙන්නේ නැහැ. දැන් ඔයාලට ත්‍රිකෝණමිතිය දැන් ගණක් තුනත් හදාගන්න බෑ මතක නැහැ. මතක නැහැ ඇයි? ගණන් රටාවට හුරු වෙලානේ. මෙහෙම කරොත් මෙහෙම කරනවා ටයිප් එකකින් ඉන්නේ. ඒකයි මම ඔය තීරි ටික සම්පූර්ණ කරලා දීලා පාස්පෝර්ට් ස්ටිකර් ටච් එක දීලා පොඩ්ඩක් ඔයාලා අතාරින්නේ. ඔයාලත් අතාරිනවා. ඒකනේ වැඩි. ඒක කරන්න එපා. ඔයාලා යන්න ඕනේ. තල්ලුවක් දුන්නාට පස්සේ මට හැමදාම පස්සෙන් ඉන්න පුළුවන්. ඒ වැඩේ වැරදි. මම ගණන් 100ක් විතර හදවල ඔයාලා විභාගයට වල වැඩක් නැහැ. ඇයි 101 ගානේ ඉන්නේ වෙන විදිහකට නැති. එහෙම හදලා වැඩක්ද? ඔයාලට පොඩි කන්ෆිඩන්ස් එකක් ආවට පස්සේ ගණන් හදන්න ඔයාලා තනියෙන් ඕන එකක් හදනවා. ඒ කන්ෆිඩන්ස් එක හදාගෙන ඔයාලා වැඩ කරනවා. පාස් පේපර්ස් 3-4ක් කරලා දීලා නවත්තලා කරපල්ලා කිව්වට පස්සේ කරන්න ඕන ඔයාලා. හොයන්න ඕන. ගණන් ටික හොයලා තනියෙන් කරන. එහෙම කරන ළමයි ඉන්නවා කීප දෙනෙක්. උන්ට තේරෙනවද ඒක සතුට? එහෙම කීප දෙනෙක් ඉන්නවා. හරි.